ජෙසුබේටයි සුබ උදෑසනක් වේවා ඔබට. අද දවසෙත් යේසුස් වහන්සේගේ පාමුලේ උන්වහන්සේගේ අභිමුඛත්වයේ මම ඔබ උදෙසා මැදහත්කාරකම් කරනවා. ඊට ප්‍රථමයෙන් උන්වහන්සේගේ වචනේ ශුද්ධ මාක් සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 23 සිට යේසුස් වහන්සේ ළඟට එක්තරා පියෙකු ඔහුගේ දරුවා මීමස්වර රෝගිය හැදුණු ඔහුගේ දරුවා උන්වහන්සේ වෙතට අරගෙන ආවා. ඒ අවස්ථාවේදී යේසුස් වහන්සේ කතා කළ පණිවිඩය මම ඔබත් එක්ක මේ වෙලාවේ බෙදා ගන්න කැමතියි. උන්වහන්සේ අසනවා මේක මොහුට පැමිණ කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන් ඇසූසේක. ඔහු උත්තර දෙමින් ලදරු කාලයේ පටන්ය. අවද ඒ ආත්මය නොයෙක්වර ඔහු විනාශ කරන පිණිස ගින්නෙහිද වතුරෙහිද හෙළීය. ඔබට යමක් කරන්නට පුළුවන් නම් අපට අනුකම්පා කර පිහිට වූ මැනවයි කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට පුළුවන් නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවන්නැයි කීසේක. එකෙනෙහිම දරුවාගේ පියා මම විශ්වාස කරමි මාගේ විශ්වාසය මදිකමට පිහිට වුව මැනව මොරගසා කීවේ. සමූහයක් දුවමින් රැස්වෙන බව යේසුස් වහන්සේ දුටු කල උන්වහන්සේ අශුද්ධ ආත්මයට තරවටු කර ගොළු බිහිරි ආත්මය මොහු කෙරෙන් පහව යව තවත් මොහුට ආවේශ නොවෙන්ට තට අනකරමී කීසේක. එවිට ආත්මය මොරගසා බොහෝසේ ඔහු පිවුලමින් පිටතට ආවේය. ඔහු මල කෙනෙකු මෙන් විය. එබැවින් ඔහු මැරුණේයයි වැඩි දෙනා කීවෝය. නමුත් යේසුස් වහන්සේ ඔහුගේ අත අල්ලා නැගිට වූසේක. එවිට ඔහු නැගිට ගියේය. ආමෙන්. ස්වාමීන් වහන්සේට ස්තුතියි. මේ හඬ අසන ඔබ කිනිමේ ප්‍රශ්නයක් මැදින් ඔබ යනවද? ඔබ කුණාටුවක් මැදින් ඔබ ගමන් කරනවාද? ඔබ නිතර මොන වගේ වාතාවරණයන් තුලින් ඔබ පරාජිත දේවල් තුලින් ඔබ ගමන් කරන කෙනෙක්ද? අද දවසේ ඔබේ ජීවිතේ ඔබට ස්ථාවරභාවයක් නැද්ද? මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ප්‍රේමණීය දුවේ පුතේ, ඔබ විශ්වාස කරනවාද ස්වාමීන් වහන්සේට ඔබට ආශිර්වාද කරන්න පුළුවන් කියලා? ඔබ විශ්වාස කරනවාද යේසුස් වහන්සේට ඔබට ආශිර්වාද කරන්න පුළුවන් කියලා? ඔබ විශ්වාස කරනවාද උන්වහන්සේ ඔබට පිළිතුරක් දෙන්න පුළුවන් කියලා? උන්වහන්සේ අසන්නේ ඒ පණිවිඩය. ඔබ විශ්වාස කරනවා නම් ස්වාමීන් උන්වහන්සේ කියනවා විශ්වාස කරන්නාට සියල්ල පුළුවන්. ස්වාමීන් වහන්සේ කියන යේසුස් වහන්සේ අහන්නේ ඔබ විශ්වාස කරන්න පුළුවන් නම් සියල්ල සිදු වෙනවා. මම යාඥා කරනවා මොන බාධකකින් හරි ඔබ හිර වෙලා පොර බැදගෙන ඔබ ගමන් කරන මේ වාතාවරණය අද දවසේ යේසුස් වහන්සේ විශ්වාස කිරීම කරන කොටගෙන ඔබේ ජීවිතයට නිදහස පිළිතුර ඔබට නිදහස් වෙනවා ඇති. ඔබට අද දවසේ පිළිතුර ලැබෙනවා ඇති. මම යාඥා කරනවා. ඒක ආර්ථිකමය දෙයක් වෙන්නට පුළුවන්. ඒක සුවය සම්බන්ධ දෙයක් වෙන්නට පුළුවන්. යම් වීසා ගැටලු වෙන්න පුළුවන්. කුමන කාරණයක් වුවත් අද දවසේ මම ඔබ උදෙසා යාඥා කරනු ලබනවා. උන්වහන්සේ ඇසුව ඔබ විශ්වාස කරනවාද? මම යාඥා කරනවා. අහස පොළොව මැව්ව ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ ස්වාමීන් මේ යාඥා හඬ ශ්‍රවණය කරන්නා වූ මේ යාඥා හඬ අසන්නා වූ පොරොන්දු දේශයේ සිටින දරුවන් මෙන්ම යන් වහන්සේ ස්වාමිනී මේ හඬ අසන මේ දරුවාගේ ජීවිතය යේසුස් වහන්සේගේ නාමෙන් ඔබ වහන්සේගේ දයාවට බාර කර මේ දරුවාගේ ජීවිතයට බලපා තිබෙන කුමන ආකාරයේ කාරණාවක් වුණත් ස්වාමිනී සැබෑ සත්‍ය දැනගන්ට බැරුව ස්වාමීන් වහන්සේ යම් අන්ධභාවයක යම් ආත්මික අන්ධභාවයක යම් ආත්මික පොරබැදීමක ස්වාමීන් වහන්සේ ස්වාමිනී යම් ආකාරයක ස්වාමීන් වහන්සේ ස්වාමිනී ඒ ඇසෙන්ට ස්වාමීන් වහන්සේ යුතු පණිවිඩය අසන්ට බැරුව යන් වහන්සේ ආත්මික කන් වැසී තිබෙනවාද? සත්‍යතාවේ ආත්මයන් වහන්සේ දවසේ මේ දරුවට මඟ පෙන්වන්න පිණිස මම යාඥා කරනවා. මේ දරුවට ස්වාමීන් වහන්සේ ආර්ථිකයේ තිබෙන හැම බාධාවන්
මේ දරුවන් නිරන්තරයෙන් ස්වාමීන් වහන්සේ හසු වෙන සෑම පාපයක් හැම ආකාරයේ කඩාවැටීමක් මේ දරුවගේ ජීවිතේ ප්‍රතිස්ථාපනයක් ඇති වෙන්නට කියා මම යාඥා කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි ඔබ වහන්සේගේ කරුණාව ඔබගේ බලවන්ත හස්තය මේ දරුවා කෙරේ තබන්ට මේ දරුවා අද දවසේ ඔබ වහන්සේ කෙරේ විශ්වාස කොට ස්වාමීන් වහන්සේ ස්වාමිනේ මේ හඬ ශ්‍රවණය කරන විට පියන් වහන්සේ මේ හඬ ඔබ වහන්සේ ඉදිරියේ ශ්‍රවණය කරන විට ඔබ වහන්සේට ඇසුම් කන් දෙන විට ස්වාමීන් වහන්සේ මේ දරුවාගේ ජීවිතයට පියන් වහන්සේ ස්වාමිනේ මේ දරුවා කර්ම කොටගෙන ඔහුගේ පවුලට පියන් වහන්සේ ඔහුගේ අනාගතයට පියන් වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේ වහන්සේගෙන් පැමිණෙන සුවය සමාදානය මේ දරුවා කෙරේ නිදහස් කරන අතර මේ දරුවට විරුද්ධව ක්‍රියාත්මක වෙන හැම ආකාරයක සාතනික අන්ධකාර බලවේග බිහිරිකමේ ආත්මය ස්වාමීන් වහන්සේ ස්වාමිනී ඒ අශුද්ධ අන්ධකාර බලවේග මේ දරුවගේ ජීවිතෙන් ඉවත් වෙලා යන පිණිස නැවත කිසි දිනක මේ දරුවගේ ජීවිතයට අතගසන්නට බැරි වෙන පිණිස මම ඔබගේ ආලේප මේ දරුවා ආවරණය කොට ආශිර්වාද කරනවා ස්වාමීනි. කරන කියන හැම වැඩ කටයුත්තක් යහපත්ව කරගන්නට ස්වාමීනි. ඔබ වහන්සේගෙන් පැමිණෙනා වූ ස්වර්ගික ආශිර්වාදය මේ දරුවා කෙරේ මුද්‍රා කොට මම ආශිර්වාද කරන්නේ ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. සුබ දවසක් වේවා ඔබට. ජේසු පිටයි. හැම අපවිත්‍ර දෙයක් ඔබගේ ජීවිතේ නිදහස් වෙනවා. සමිදානන් තුල සියල්ල හැකි වේ සියල්ල හැකි වේ